සමහර දවස් තියෙනවා ආයේ නොයන තරමට හොඳයි කියලා හිතෙන. පසුගිය ගෙවුණු දවස් ඒ වගේම තමයි. අපේ රටේ ජනතාවට විපතක් වුණාම ඇත්තටම හිතට දැනෙන වේදනාව කියන්න වචන නැහැ. ස්වභාව ධර්මයේ නීතිය හරි පුදුමයි. කාටවත් පිටුපාන්න බෑ. ඇත්තටම අපිට නම් තද සුළං එක්ක වැස්සක් තිබුණා. ඒත් මේ පැත්තට කවදාවත් කන් වතුර ඇවිත් නැහැ. ඒ අතින්නම් අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. හැබැයි අපේ ජීවිතත් කවදා කොහොම අවසන් වේවිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි පවුලේ අයත් එක්ක සතුටින් මේ ඉන්න ටික කාලය අපිට තප්පරෙත් වටිනවනේ. ඉන්න ටික කාලය සතුටින් ඉන්න එක. සබාදහම් මාතාව එක දෙයක් අපිට කියලා දුන්නා. අපි මේ පොඩි බඳින කිසිම දෙයක් යනකොට අරගෙන යන්නේ නැහැ. එහෙම නේද? ඒක ඉතින් අපි කවුරුත් දන්නවනේ. ඇත්තටම වටින්නේ කිසිම සතෙකුටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ධර්මානුකූලව නිවැරදි අවබෝධයෙන් ජීවත් වෙන එක නේද? සබාදහමට අයිති දේ සබාදහමට දීලා අපිත් සබාදහම් මාතාවට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිත් රැකෙන්නේ. ඉතින් මුළු මිදුලම අස් කරන ගමන් තමයි මේ කතා කරන්නේ. පේනවනේ හැටි. ඇහැට දැක්ක ගොඩාක් සංවේදී දසුන් තවමත් මතක් වෙනවා. රිදෙන හිත හදාගෙන ඒත් අපි ඉස්සරහට යන්න ඕනේ. මේ අපේ රට කොච්චරනම් පෝසත්ද කියලා හිතුණා එකිනෙකා වෙනුවෙන් උදව් කරන හැටි දැක්කම. මම දැක්කා FB එකේ ෂෙයා වෙනවා ලෝක සිතියේ මේ තිතක් වුණාට මගේ රට මිනිසත්කම අතින් හරි පෝසත් කියලා. ඇත්තනේ කතාව. රට නැවත ගොඩනැගීමට අවශ්‍ය එකමුතුකම නොවටුවම ලැබෙද්දී එක වතුර බෝතලයකින් හරි දායක වුණා නම් මේ වෙලාව ගොඩාක් වටිනවා. මට සල්ලි නෑ, අරයා දුන්නා වගේ මට දෙන්න විදිහක් නෑ කිය ඉන්නවට වඩා තමන්ට හැකි පමණින් උපකාර කළා නම් හොඳටම ඇති නේද? මේ දිනවල පමණක් නෙවෙයි, තව ඉස්සරහටත් එයාලට අපේ උදව් අවශ්‍ය වෙනවා. අර කතාවක් තියෙනවනේ දුන් දෙයි සුවඳයි කියලා. හැබැයි අපි උදව් කරන්න ඕනේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න නෙවෙයි. හොඳ දේ දුන්නොත් හොඳ දේ ලැබෙනවා. ඇත්තමයි. ඔයාලා දැක්කද කැඩුණු පාරවල්? ඉතින් මම හිතනවා ඔය පාරවල් හැදිලා පාලම් ගොඩාක් කැඩලා තිබුණා. ඔය පාලම් හැදිලා රට ආපහු සාමාන්‍ය ඇතට හැරෙන්න ටික කාලයක් යනවා. හැබැයි තමන් උපන් රටට කවමදාකවත් අගෞරව කරන්න හොඳ නැහැ. ස්වභාවික විපත් ඉතින් එනවා යනවා. ඒවා වළක්වන්න අපි කාටවත් බෑනේ. ඒක තමයි සබාදහම් නීතිය කියන්නේ. දැන් මේ වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඉතින් එක තැන පල් නොවී හිටියටත් වඩා හොඳින් නැගිටින්න ලැබිච්ච හොඳ අවස්ථාවක් කියලා හිතලා අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින්
අපේ ගොඩාක් අය කැමැත්තෙන්ම දන් දෙනවා මං දැක්කා. ඒ අතරේ හැකියාව තිබිලත් හිතක් පහළ නොවුන අයත් මේ අතර ඉන්නවා. තමන් ගාව තියෙන අන්තිම සැතේ හිඳනකම් වැඩ කරපු අයත් මම දැක්කා. තමන් ගාව තියෙන වටින දේවලුත් දන් දීපු අය අපි හැමෝම දැක්කා. මේ දවස්වල නිතර Facebook එකේ ෂෙයා වෙනවා. ඇත්තටම ඒවා මේ සසරේ කරගන්නා ලොකු පින්දහම්. මං දැක්කා තවත් සමහරු තවත් අය හවුල් කරගෙන දන් දෙනවා. තවත් අය නිහඬවම දන් දීලා සතුටු වෙනවා ඇති. තවත් සමහරු ලාභ ප්‍රයෝජන බලාගෙන සමාජයට පෙන්නනවා. ඉතින් මේ කොහොම කරත් එකයි. අපි හැමෝම විවිධයිනේ. මෙහෙම නේද? ඉතින් ඔය හැම දේටම ඇඟිල්ල දිගු නොකර එක සෙනහවකින් අතහරින්න පුරුදු වෙන්න ඕනේ. Oh, Nanggi lama kian. Nanggi. Hari-hari dan bahal. Nanggi bahin kian Nanggi. Eh? Bahin be? Bahin be? Hai. ඉතින් මේ දවස්වල ඔය සමාජ මාධ්‍යවල යන විවේචන දිහා නුවණැසින් දකින්න පුළුවන් නම් ජීවිතේ කෙටුම් හරි මඩුයි. හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් එහෙමනම්. ඉතින් මේ සේරම අතරේ කිසිත් රැගෙන යන්න බැරි බව කීප වතාවක්ම සබහාදහම අපිට කියලා දීලා මේ වෙනකොට අවසන්. ඉතින් මේ ගෙවන කාලය අපි සතුටින් ඉමු. හැකි පමණින් දන් දීලා අනිත් අය දෙන දේ බලලා
හදවතින්ම සතුටු වෙමු. අපේ මේ රට ඇත්තටම තිබුණටත් වඩා හොඳට සෞභාග්‍යමත් වෙන්න ඕනි කියලා හදවතින්ම මම නම් ප්‍රාර්ථනා කරනවා. ඔයත් එහෙම නේද? එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න.